ලස්සන මල් ගොඩක් තියෙනවා මෙතන. මේ ඔක්කොම ඇත්ත මල්. පේන්නේ නිකන් ප්ලාස්ටික් වගේ. හැබැයි මේ ඔක්කොම මාරම ෆ්‍රෙෂ් ඇත්ත මල්. ඉතින් ගොඩක් වෙලාවල් වලට මෙහි උදවිය සාමාන්‍යයෙන් දැන් උදේට පොලේ ආවට පස්සේ ෆ්‍රෙෂ් මල් බාස්කට් එකක් අරගෙන යනවා ගෙදර. ඒත් එක්කම ගොඩක් වෙලාවල් වලට රැට ඉතින් ඔය ආදරවන්තයෝ ආවට පස්සේ මේ වීදි වල තියෙන මල් අරගෙන යාලට දෙනවා. ඉතින් මෙහි තියෙන ඔය ආදරය කරන සහ යාලා සතුටින් ඉන්න ඒ සංස්කෘතිය ඉතින් තවන අනන්‍ය ලක්ෂණයක්. දැන් ඒත් එක්ක මේ වගේ මේ ලස්සන මල් ගොඩක් දකින්න හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මෙහි රටෙන් ගත්තොත් එහෙම වොන් 5000ක් වොන් 6000ක් වගේ තමයි මේ වගේ මිල ගණන් වෙන්නේ. මෙතන නම් මල් පෝච්චිත් තියනවද කොහෙද මේ කියන්නේ මේ මල් පැල පිටින්ම ගන්න පුළුවන් ලස්සනට පැක් කරලා තින්නේ මේ මල් පැල. මෙතන තියෙනවා හැම වර්ගයකම නට්ස්. කචු තියෙනවා, ඒ වගේම මෙතන ආමන්ඩ් තියෙනවා සහ මේට අනන්‍ය වුණු මේ නට්ස් තියෙනවා, ඒ සන්ෆ්ලවර් නට්ස් වගේ. එතකොට දැන් මේ ඔක්කොම පොලේ තමයි ගොඩක්ම ගණන් අඩු. එතකොට මේ සාමාන්‍ය ඇසිය වෙන්නේ පොලට තමයි මේ හැම දෙයක්ම මිලදී ගන්න. මට තුන පොඩ කාලා බලන්න ඕනේ කියලා මෙහි තියෙන නට්ස් වර්ග ටිකක්. මොකද ආමන්ඩ් අපි කාලා තියෙනවා, කැෂුස් ඉතින් කොහොමත් ලංකාවේ තමයි හොඳම කැෂුස් තියෙන්නේ. දැන් ඒත් එක්කම මේ තියෙන නට්ස් වර්ග මොන රහයිද කියලා බලමු පොඩක් කාලා. Sorry, Sri Lanka. Sri Lanka. Yeah. iPhone. iPhone. Yogo 한 개. Yeah. Hi. Hi. Yeah. Oh, 달러. $1. No. No. Oh, one. Won. Oh. මේ ඩොලර්ස් වලින් මාරු කරන්න බෑ. මේ ඩොලර්ස් තමයි මංගාව තියෙනවා. මංගාව වොන් කීපයකුත් තිබ්බා. අපි බලමු මේ iPhone කියලා කිව්වින්ද ශ්‍රී ලංකාවේ කට්ටිය දන්නේ ඉන්න මගේ තියෙන ගානට මට ගන්න පුළුවන් මේ විදිහ කියලා. Oh, $3. Okay. Okay. Yes. Okay. Madam. Approve. Adu. This one. Okay, this is. Wow, $2,000. This is my heart. Big. Okay. Thank you. iPhone. Studi. Oh, 감사합니다. How you know in the Sinhala word? Okay. One ආදරේ. මේ වොන් 3000ක් ගියා මේ ටිකට. වොන් 3000කින් තමයි මේ ගත්තේ. මේ සාමාන්‍ය ලංකාවේ සල්ලි රුපියල් 600ක් 700ක් වගේ. මේ වගේ ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ මිලකට ලබා ගන්න පුළුවන් මේ තියෙන දේවල්. අපි තවයක් ඉස්සරහට මෙයා නම් පොඩ සිංහල දන්න වචන දෙකක් තුනක් දන්නවා. ඒ කියන්නේ මේ අවට ඉන්න සිංහල පිරිස මෙතෙන් එනවා ඇති අනිවාර්යෙන්ම. ඇවිල්ලා මෙයාලත් එක්ක ඔය වචන වලින් ආයුබෝවන් ස්තුති ආදරය කියලා කතා කරනවා. ඒකයි යාළුවා දන්නේ. අපි යන් ඉස්සරහට.